ආයිබෝන් අද මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ වෙනස් විදියකට සලාදයක් හදන හැටි. ඔයගොල්ලෝ සලාද හදන්න දන්නවා මට වැඩිය හොඳට දන්නවා. ඉතින් විශේෂයෙන් අමුත්තු වෙනකොට අමුත්තන්ට ප්‍රියමනාප විදිහට අපි කොහොමද සලාදයක් හදන්නේ කියලා බලමු. ඔයගලන්ට කැමති ද්‍රව්‍ය ගන්න පුළුවන්. මම මේ ගත්ත දේවල් මේ සමහරක් අය අන්නාසි, ඇපල් එහෙමත් ගන්නවා. ඉතින් මම ගත්තා පිපිඤ්ඤා, කැරට්, බොම්බයි ලුණු, තක්කාලි, ඒ වගේම බීට්රූට්, සලාද කොළ. අපි බලමු දැන් කොහොමද මේක හදන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ කැරට් බීට්රූට් හොඳට සුද්ධ කරලා සෝදලා අරගෙන මම මේ පොඩි කෑල්ලක් ගත්තේ ඔයගොල්ලන්ට පෙන්නන්නත් එක බීට්රූට් පොඩි ගෙඩියක් ගත්තේ. මේක ලුණු දාලා වතුර දාලා තම්බල ගන්න. ගොඩාක් බෙරි කරන්න එපා. 75ක් වගේ ප්‍රමාණයක් වෙන්න වගේ තම්බල ගන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙහෙම සලාද කොළ ටික සෝදලා ගන්න. මේ අනිත් දේවත් සෝදලා අරගෙන මේ තම්බපු කැරට්, තම්බපු බීට්රූට්, පිපිඤ්ඤා, මේ බොම්බයි ලුණු, තක්කල්. මේ විදිහට රවුමකට කපා ගන්න. ඔයගලන්ට මම අමුතුවෙන් කපලා පෙන්නන්න ඕනේ. ඔයගොල්ලෝ කපන්න දන්නවා. මේ තියෙන මේ විදිහට රවුමකට කපා ගන්න. ඔක්කොම ටික. ඔයගලන් ගන්න මේ ද්‍රව්‍ය ටික. ඒ වගේම තව පුංචි පුංචියට මේ වගේ ටිකක් විතර වගේ වෙන්න ඒවත් කපා ගන්න. පිපිඤ්ඤා, තක්කලි ඔයගලන් ගන්න ද්‍රව්‍ය පොඩි පොඩියට මෙහෙම කපා ගන්න. ඒ වගේම දෙහි හරි නාරං හරි ඒ වගේම මේ තියෙන ලුණු කුඩු ගම්මිරිස් කුඩු එකට දාලා සකස් කරලා තියෙන්නේ. ඒ වගේ ප්ලාස්ටි කරගන්න. හරි. ඊට පස්සේ කරන්නේ මේ සලාද කොළ ටික. එකම ගානකට තියලා මෙහෙම එකම ගානට අරගෙන මේ හරියෙන් මෙහෙම කපලා දාන්න එකම ගානකට. ඊට පස්සේ මේක මෙහෙම ලස්සනට තියාගෙන යන්න. මම මේ කොළ 5ක් ගත්තේ. පොඩි කොළ ගන්නවා නම් මීට වැඩිය හොඳයි. මෙහෙම තියාගෙන යන්න. මම මේගොල්ලන්ට ක්‍රමයක් කියලා දෙන්නේ. මේ විදිහට තියන්න. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ අපේ රවුමට කපාගත්ත පිපිඤ්ඤා, කැරට් මේක ලස්සනට තියාගෙන ඉන්න මේ එක කොලේට එකක් ගන්න තියන්න. ඉස්සෙල්ලාම අපි මේ ලොකුවට වගේ තියෙන එකෙන් පටන් ගන්න. පිපිඤ්ඤා තියනවා මෙහෙම. මේ විදිහට තියන්න. ඊට පස්සේ අපි තියමු ලුණු. මෙහෙම තියාගෙන ඉන්න. ඊට පස්සේ අපි තියමු කැරට්. මෙහෙම. ඊට පස්සේ අපි තියමු තක්කාලි. ඊට පස්සේ අපි තියමු බීට්රූට්. මේ විදිහට. ඊට පස්සේ අපි කරන්නේ මේ ගම්මිරිස් කුඩු ලුණු කුඩු. අපි මේ දෙකටම දාන්න ඕනේ. මම ඔයගලන්ට කිව්වා මේ පොඩි පොඩියටත් මේ විදිහට කපා ගන්න කියලා. මේව අපි දැන් මේකට ටිකක් දාමු. ඒ විදිහට මේවටත් ගම්මිරිස් කුඩු ලුණු කුඩු ඉන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මේ නාරං හරි දෙහි හරි මම නාරං ගත්තේ මෙහෙම මේකට දාමු. එහෙම. මේකට දාමු. सब में कवलन करमु. හරි මේ විදිහට. හරි දැන් අපි හදලා ඉවරයි. ඊට පස්සේ මේ චුට්ටක් පාසර කරලා මේක ටිකක් මේ මැදට දාමු. මේ විදිහට.
මේක දැන් අපි මේ මේසෙට තියනකොට මෙන්න මේ වගේ පැතලි මේ ගන්න පුළුවන් එකක් තියන්න. මෙහෙම කරලා ගැහුවා. මෙහෙම කරලා බෙදාගත්තා. අන්න මේ විදිහට තියෙන්න ඕනේ. හරි. මේ විදිහ තමයි ඉතින් මම ඔයාලට මේ සලාදේ හදලා පෙන්නුවේ. මගේ channel එක subscribe කරන්න. මේක ලස්සන නම් කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්න ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු.